සහෝදර ශික්ෂාවනි පාසලේ ශික්ෂා වෘත්තීය සමිති නායක විදියට සාකච්ඡාම් කරු විදියට මගේ ඉල්ලීම තමයි ඉන්ටිබල් එක පැතුණක් දික් කරන්න ඕනේ. අයිබ බලංග බෝලටක් ගන්න බුල දෙක පැත්තක් ගාලා පැත්ත ගන්නකොට ටාන් ටාන් ගාලා මුම් බෙල් එක ගන්නවා. ඉස්කෝලේ පටන් ගන්නවා පාන්දර වැඩි. 10ට පටන් ගන්න ඕනේ. සීබා පුතේ මක්කරන කොට්ටම්ම ගාවුඩ නැගගෙන බෑපංකෝ. උඹ ඉස්කෝලේ ඉන්නේ මීටින් තියන්නේ. අනේ තාත්තේ උඹ බලයන් ගෙදර එනවා මෙතන පිනාගේ පැත්තට කතා කරන්න. යක්නෝනිස් මම රුපියල් ලක්ෂ 2ක් අරගෙන මූ ඉස්කෝලේට ගත්ත වරද ගන්න තිබුණේ ලක්ෂ 4ක් මේ මං තවසල ලක්ෂ 8ක් දෙන්න මේ මූ අස් කරගෙන යනෝ යන්නේ. තාත්තේ ගන්න එපා තාත්තේ. සල්ලි වලට සටන පාවා දෙන්නේ අපි. මේ පුතා ඉදර කොල්ලේ තාත්තේ. පුතේ උඹ අත්ත හයියෙන් අල්ලගනින් අත්ත බින්දේ. බය වෙන්න එපා. මම පය බුරුලෙන් තබාගෙන ඉන්නේ. මේ පුතේ උඹට කැලණි ගඟේ ඕරු යනවා පේනවද? අයි මොකද උඹ සාදුකාර දෙන්නේද? පළ ගෙදර මගේ වැඩක් බලාගෙන මං කිව්වනේ ඔබට මම ආදායම් මාර්ගයක් හොයාගෙන තියෙන්නේ. මම පවුලටම කණ්ඩා දින්න දෙන්න. මේ සීබ පුතේ අනේ බා උඹට මං කියන දැනකට වරින්නම් ඔය රත්තරන් කොල්ල කට්ටංග ගහෙන් බෑපන්කෝ බා. කියන කල්බලී ටීකත් වැරදුනා මේ. උඹට මං කියන දැනකට වරින්නම් බෑපන් බං කොට්ටංගයෙන් ඕක කැඩුනොත් බං අනේ බං බෑන්කෝ බං. මේ පිනෝ උඹ ඇත්තටම කියන දැනකට වදිනවද? ගහන්නේ හිතනවා මේ වනින්න මම විතරක් නෙවෙයි බං. උඹලා තාත්තට කියලා ඕන උඹට වන්දවන්නම් වක්මකුල වාගේ. අයියෝ ඔක හරි සිම්පල් දෙයක් බං. මට අද උදේ අපේ තාත්තා මට වැන්ද ඉස්කෝලේ යමන් කියලා. මේ රුචිරාණ නීතිජ මේ අහන්නකෝ. ඔව් එකපාර මුවම රණ්ඩේ. රබට් එක්ක දාගෙන මේ ඉස්කෝලේට ගත්තා නේද ලක්ෂයක් දීලා අයියෝ විඳෝපන්. අනේ රුචිරාණ නීතිජ මූට කියන්නකෝ මේ ගහෙන් බයින්නේ කියලා වදකාරයට. සීබෝ අනේ බයින්න මය අම්මා. බයින්න මගේ පැටියෝ. බයිනවා අම්මේ බයිනවා. නොදෝකින් පෙති ගෝමරයා වගේ වේශේටි කබරේ.